ආයුබෝවන් මං අද ආවේ ඔයාලට රසාස්වාදයක් ලියන්නේ කොහොමද කියලා හරියටම කියා දෙන්න. පේපරේ අපිට අනිවාර්යයෙන්ම රසාස්වාදයක් ලියන්න එනවා. ඉතින් මුලින්ම අපිට කවි පන්තියක් දීලා ඒකෙන් අපිට කියනවා රසාස්වාදයක් ලියන්න කියලා. කොහොමද අපි මේ රසාස්වාදය ලියන්නේ? මුලින්ම අපි පළවෙනි ඡේදයෙන් විස්තර කරන්න ඕනේ රසාස්වාදය ලියුව එහෙම නැත්නම් කවි පන්තිය ලියුව රචකයාගේ විස්තර. ඒ කිව්වේ රචකයාගේ නම, ඒ වගේම මේ කවියා මොන යුගයට අයත් කවියෙක්ද කියලා අපි ලියන්න ඕනේ. ඒ කිව්වේ කොළඹ යුගයේ ප්‍රථම යුගයටද එහෙම නැත්නම් ද්විතීය. පළවෙනි ප්‍රශ්නේ ඔයාලා දන්නවා අනිවාර්යෙන්ම අපිට පද්‍ය පන්තියක් දෙනවා. ඉතින් මේ පද්‍ය පන්තිය දීලා අපිට කියනවා මේ පද්‍ය පන්තියෙන් රසාස්වාදයක් ලියන්න කියලා. ඉතින් අපි කොහොමද මේ පද්‍ය පන්තියෙන් රසාස්වාදයක් ලියන්නේ? මුලින්ම අපි ඒ පද්‍ය පන්තිය හොඳට කියවලා ඉස්සෙල්ලාම අපි අඳුර ගන්න ඕනේ මේ පද්‍ය පන්තිය ලියුව රචකයා කවුද කියලා. ඒක ඉතාමත් වැදගත්. අපි පද්‍ය පන්තිය ගැන ගොඩාක් විස්තර කරන් ගියාට රචකයා කවුද කියලා ලියලා නැත්තම්, රචකයාගේ විස්තර ලියලා නැත්තම් අපේ ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි රචකයා ගැන විස්තරයක් ලියන්න ඕනේ. රචකයා අයත් වෙන්නේ මොන යුගයටද කියලා. ඒ වගේම රචකයාගේ නම අපි ඉස්සරළම මුල්ම ඡේදයෙන් ලියන්න ඕනේ. ඒ වගේම අපි දෙවනි ඡේදයේ ඉඳන් කවි ටික විස්තර කරගෙන යන්න ඕනේ. ඒ කිව්වේ අපි එකින් එක කවිය ගානේ විස්තර කරන්න ඕනේ. මේ ලියාගෙන යන අතරතුර කවියාගේ පරමාර්ථය මොකද්ද? ඒ වගේම කවියා මේ කාව්‍ය පන්තිය රචනා කරන්න යොදාගත්තු වස්තු විෂය මොකද්ද කියලත් අපි අනිවාර්යයෙන්ම හඳුන්වන්න ඕනේ. ඒ වගේම කාව්‍ය උපක්‍රම, උපමා, රූපක වගේ දේවල් මේ කවිය ඇතුලේ තියෙන්න පුළුවන්. එතකොට අපි ඒව වෙනම උපුටලා දක්වලා ඒව ගැන හැඳින්වීමක් කරන්න ඕනේ. වස්තු විෂය කියන්නේ මොකද්ද? වස්තු විෂය කියන වචනයට සමාන වචන තමයි අනුභූතිය නැත්නම් අත්දැකීම. යම්කිසි කාව්‍ය පන්තියක් රචනා කරද්දී ඒකට යොදාගත්ත අත්දැකීම මොකද්ද කියලා මේක අපි සඳහන් කරන්න ඕනේ. සමහර විට ඒක පෞද්ගලික අත්දැකීමක් වෙන්න පුළුවන්. ඉතින් හරියට නිවැරදිව මේ අත්දැකීම මොකද්ද කියලා කාව්‍ය පන්තිය කියවුවාම අපිට හොයාගන්න පුළුවන්. ඉතින් අපි අත්දැකීම ගැනත් අනිවාර්යයෙන්ම රසාස්වාදය කරද්දී ලියන්න ඕනේ. ඒ වගේම කාව්‍ය පන්තියක් රසාස්වාදය කරද්දී අපි භාෂාව ගැන කියන්න ඕනේ. මොකද්ද භාෂාව ගැන කියන්න තියෙන්නේ? ඒ කිව්වේ සරල බස්වහරක්ද එහෙම නැත්නම් සංස්කෘත බස්වහරක්ද ගැමි බස්වහරක්ද ආදී වශයෙන් බස්වහර යොදාගෙන තමයි කවින් කාව්‍ය පන්තියෙන් රචනා කරන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මොන විදිහේ බස්වහරක්ද මේ පද්‍ය පන්තියට යොදාගෙන තියෙන්නේ කියලත් අපි පද්‍ය පන්තිය රසාස්වාදයේදී මේ ඡේදවලට ඇතුළත් කරලා ලියන්න ඕනේ. ඊළඟ දේ තමයි ආකෘතිය. පද්‍ය පන්තියක් රචනා කරන්න පුළුවන් ආකෘති කිහිපයක් තියෙනවා. එකක් තමයි සිව්පද කාව්‍ය ආකෘතිය. ඊළඟ එක නිසදස් කාව්‍ය ආකෘතිය. ඒ වගේම ගී කාව්‍ය ආකෘතිය කියලා තියෙනවා. තවත් පද්‍ය පන්ති රචනා කරන්න පුළුවන් ආකෘති ගණනාවක් තියෙනවා. ඉතින් මේ පද්‍ය පන්තිය දිහා බැලුවම අපිට කියන්න පුළුවන් මේක නිසදස් කාව්‍ය ආකෘතියක්ද සිව්පද කාව්‍ය ආකෘතියක්ද කියලා. ඉතින් අපි ඒක ගැනත් සඳහන් කරන්න ඕනේ. මේ පද්‍ය පන්තිය රචනා කිරීමේදී යොදාගෙන තියෙන දෘෂ්ටි කෝණය ගැනත් අපි සඳහන් කිරීම වටී. ඒ කිව්වේ මොන දෘෂ්ටි කෝණයෙන්ද උත්තම පුරුෂද එහෙම නැත්නම් වෙනත් දෘෂ්ටි කෝණයක් මේ සඳහා යොදාගෙන රචනා කරලා තියෙනවද කියලත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අවසාන වශයෙන් අපි මේ පද්‍ය පන්තියේ දුබලතා ප්‍රබලතා ගැනත් සඳහන් කරන්න ඕනේ. බොහෝ වෙලාවට දුබලතා වැඩි වශයෙන් සඳහන් කිරීම හොඳ දෙයක් වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම අපි ප්‍රබලතා මේ කාව්‍ය පන්තිය රචනා කරපු කවියා මේ පද්‍ය පන්තිය රචනා කිරීමේදී යොදාගෙන තියෙන උපක්‍රම වගේම කොතරම් සාර්ථක අසාර්ථක භාවයකින් යුක්තව මේක රචනා කරලා තියෙනවද කියලා අපි අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඒ වගේම අවසානම ඡේදයෙන් අපි ලියන්න ඕනේ නිගමනේ. ඒ කිව්වේ අපි මෙච්චර වෙලා සඳහන් කරපු හැම දෙයින්ම සංක්ෂිප්ත සටහනක් ලියන්න ඕනේ. ඒ කියන්නේ මේ පද්‍ය පන්තිය සාර්ථකද අසාර්ථකද කියලා අපි අන්තිම ඡේදයෙන් ලියන්න ඕනේ.